හරිනම් මල්ලි දැන් ඔයාලයි දර්ශක ලොග් ගණක පාඩමේ ඊළඟ මාතෘකාව තමයි බලයක භාගී දර්ශක. එතකොට ඔයාලට මේ සූත්‍රයක් දීලා තියෙනවා. මේ සූත්‍රය තමයි ඒවල සමානයි මේ කියන්නේ ඒවල එකයට n බලය. මේ පොදු තමයි අපි n කියලා ගත්තේ පොදුවේ. දැන් උදාහරණයක් කිව්වොත් ඒවල මෙහෙම දීලා තිබ්බොත් අපි මෙතන දෙක දාන්න ඕනේ. අපි දන්නවා මේ තියෙන ඒවල භාග බලයක් කියලා. දැන් අපි ඒවල 3න් 1 බලයක වගේ ගන්න ඕනොත් අපි මෙතන දානවා. ඒ කියන්නේ මෙහෙම 3. මෙතන අර මේ දෙක දාන්න ඕනේ නැහැ. මේ එකක් මෙහෙම තිබ්බොත් අපි දන්නවා ඉතින් අර පොඩි කාලේ ඉගෙන ගන්න විදිහට ඒවල භාගය බලය තමයි දීලා තියෙන්නේ කියලා. දැන් මෙහෙම ඒවල මෙහෙම 3න් 1 වෙනි බලය නම් මෙහෙම තමයි ලියනවා. පොදුවේ තමයි මේ සූත්‍රය තියෙන්නේ. ඒවල වර්ගමූල n කියන්නේ ඒවල එකයට n. තේරුණාද? දැන් මෙහෙම තිබ්බොත් ඒවල 4 තිබ්බොත් මේ කියන්නේ ඒවල 4න් 1 වෙනි බලය. දැන් වලට ගානක් බලමු ආලා. එහෙම ගානක් තිබ්බොත් 27 වෙන 3. 27 ඒ කියන්නේ 27 3න් 1 වෙනි බලය. 27 කියන්නේ මේක අපිට ගාන සුළු ගානනේ තියෙන්නේ. 27 කියන්නේ 3 වරක් 3 9යි 9 වරක් 3 27. ඒ කියන්නේ 3 වෙනි බලය තමයි 27. වැඩි කිරීම 3න් 1 වෙනි බලය. ඒතකොට මේ 3ට මේ 3 කැපෙනවා. ඒතකොට 3 පළවෙනි බලය. 3 බලනවා කියන්නේ 3යි. තේරුණාද? දැන් තව ගානක් බලමු. අපි බලමු වර්ගමූල 25 ඍණ දෙවෙනි බලය. වර්ගමූල 25 කියන්නේ 5 වර්ගයනේ. ඒකේ වර්ගමූලේ ඍණ 2. එතකොට මේ වර්ගමූලය කියන්නේ මොකද්ද? 5 වර්ගයේ වර්ගමූලය කියන්නේ 5 වර්ගයේ භාග බලයනේ. මේ සංඛ්‍යාවේ භාග බලය තමයි මේ වර්ගමූලය කියන්නේ. එතකොට මෙතන ඒකේ ඍණ දෙවෙනි බලය. එතකොට මේකට මේක කැපෙනවා 5 ඍණ දෙවෙනි බලය. මේ 5 ඍණ දෙවෙනි බලය කියන්නේ මේ ඍණ බලයන්නේ තියෙන්නේ. ඍණ බලයක් කියන්නේ එකයට ඒ කියන්නේ ඉරේ එකෙන් යට ගත්තොත් මෙතන මේ ඍණ දෙවෙනි බලය මෙතන එනවා. වර්ගයක්. ඒ කියන්නේ මේ බලය ධන වෙනවා. මේ කියන්නේ එකයට 25. තේරුණාද? අපි මුලින්ම බලමු. 25 වර්ගමූල 25 ඍණ දෙවෙනි බලයේ තියෙන. වර්ගමූල 25 කියන්නේ 5 වර්ගය. ඒකේ වර්ගමූලය ඍණ දෙවෙනි බලය. 5 වර්ගයේ වර්ගමූලය කියන්නේ භාග බලය. ඒකේ ඍණ 2. මේ භාගෙට මේ දෙක කැපෙනවා. ඒතකොට 5 පළවෙනි බලයේ ඍණ 2 තියෙන. ඊට පස්සේ එකයට ගත්තොත් මෙතන මෙන්න දෙක ධන 2 වෙනවා. ඒකයට 25. තව ගානක් බලමු. තුනේ ටේ මේක බලමු. මේ තියෙන්නේ 3 8. 3න් 8න් 3න් වර්ගමූල 3 තියෙනවා. මේක සුළු කරමුකෝ. මේ අතුල සුළු කරනකොට 8 වරක් 3 24යි 24 3 27යි. ඒ කියන්නේ 27 යට 8 8 3. මේ කියන්නේ 27 බෙදීම 8 3න් 1නේ. එන 3 කියන්නේ 3න් 1 වෙනි බලය. 27 කියන්නේ අපි ඉස්සෙල්ලා බැලුවා. 27 කියන්නේ 3 වෙනි බලය. 8 කියන්නේ 2 වරක් 2 4යි 4 වරක් 2 8යි. කියන්නේ 2 3 වෙනි බලය. කාර්යයක් මේ 3. 3න් 1 වෙනි බලය තියනවනේ කොහමද? ඊට පස්සේ මේ පොදු පදේ ගන්න පුළුවන් එළිය 3ක් තියනවනේ. ඒක 2 බෙදීම 3 වැඩි කිරීම 3න් 1. දැන් මේ පොදු මේක කෙලින්ම අපි වරහන් එළියට ගත්තා. ඒතකොට මේකට මේක කැපෙනවා. ඒතරේ 2න් 3යි. තේරුණා? අපි තව ගානක් බලමු මේ විදියට 27 යට 64 ඒ 3න් දෙවෙනි බලය. 27 කියන්නේ මොකක්ද? 27 කියන්නේ 3 තුන්වෙනි බලය. 64 කියන්නේ 4න් බැලුවොත් 4 3. ඒ කියන්නේ 4 වරක් 4 16යි 16 4 64යි. ඒකේ 3න් 2. හරිනේ.
දැන් අපි මේ 3න් 2 වරහන් ඇතුළට ගමු. එතකොට 3 තුන්වෙනි බලය වැඩි කිරීම 3න් 2 යටත් 4 තුන්වෙනි බලය වැඩි කිරීම 3න් 2 මේ 3ට මේ 3 කැපෙනවා මේ 3ට මේ 3 කැපෙනවා. එතකොට ඒ කියන්නේ 3 වර්ගය බෙදීම 4 වර්ගය. මෙතන දෙකක් තියෙනවානේ. 3 වර්ගය කියන්නේ 9යි 4 වර්ගය කියන්නේ 16යි. පරිණාමි මල්ලි දැන් ඊළඟට වල ඊළඟ මාතෘකාව තමයි දර්ශක ඇතුළත් සමීකරණ විසඳීම. දැන් අපි මේ ගාන බලමුකෝ. දැන් මේකේ දෙකේ x සමානයි දෙකේ තුන්වෙනි බලය. එතකොට මේ දෙකේම මේ බලයන් මේ x කියන බලේ මේ 3 කියන බලේ දෙකේම පාදක සමානයිනේ. පාදය කියන්නේ මේක. කියන්නේ දැන් මේ දෙකේ x කියන එකේ x කියන්නේ බලය මේ දෙක කියන්නේ පාදය. කියන්නේ දෙකේ පාදය තමයි තියෙන්නේ. මේකත් දෙකේ පාදය. ඒතකොට මේ පාදක සමාන හින්දා මේක අපිට ලියන්න පුළුවන් x සමානයි 3. පාදක සමාන දර්ශක දෙක සමාන වෙනවා. තේරුණාද? දැන් තව උදාහරණයක් කියමු. 3 y සමානයි 3 4. දැන් මේ දෙකේම දෙකම තියෙන 3 පාදෙන්නේ. 3 පාදෙන් තියෙන හින්දා මේක අපිට ලියන්න පුළුවන් y සමානයි 4යි. තේරුණාද? ඊට අමතරව එකේ එක තියෙනවානේ. එකේ සියලුම බලයන් සමානයි 1යි. ඒ කියන්නේ අපි බලමු එකේ වර්ගය කියන්නේ. එකේ වර්ගයත් 1යි. එකේ ඝනය කියමු. එකේ ඝනය සමානයි 1යි. එකේ 10 වෙනි බලය කිව්වත් 1යි. ඒ කියන්නේ එකේ ඕනම බලයක් සියලුම මේ පොදු ගම තමයි m කියලා ගත්තේ. ඒ කියන්නේ පොදුවේ සියලුම m කියන්නේ ඕන ඉලක්කම 1 2 3 4 හැම ඒ කියන්නේ එකේ හැම බලයක් සමානයි 1යි. ඒක තමයි ඊළඟ තියරි එක ඔයාලගේ. ඊට පස්සේ තව එකක් තියෙනවා x කියන එක බිඳුව නෙවෙන විට. ඒ කියන්නේ x සමානයි බිඳුව වෙන්න බෑ. x සමානයි බිඳුව නොවන විට x වල m කියන බලය සමානයි x වලම n කියන බලයට සමානයි නම් මේ m සමාන n වෙනවා. අපි අර කලින් ගත්තා වගේම තමයි. කියන්නේ පාදේ සමාන වුණොත් එහෙම දර්ශකය සමාන වෙනවා. දැන් මේකේ පාදක සමානයිනේ. ඒතකොට දර්ශකය සමානයි. හැබැයි x කියන එක බිඳුව වෙන්න බෑ. කියන්නේ මේ පාදේ බිඳුව වෙන්න බෑ. තව එකක් තියෙනවා m කියන එක බිඳුවට සමාන වෙන්නේ නැති වුනහම x කියන එකේ m කියන බලයයි මේකේ y කියන එකේ m කියන බලයයි සමාන වුණොත් x සමානයි y වෙනවා. ඒ කියන්නේ මේ දෙකේ පාද දෙක වෙනස් දර්ශක දෙක සමානයි. කියන්නේ බලයන් දෙක සමානයි. බලයන් දෙක සමාන වුණොත් එහෙම ඒ කියන්නේ බලය කවදාවත් බිඳුව වෙන්න බෑ. එහෙම වුණොත් එහෙම x සමානයි y කියන්නේ පාද දෙක සමාන වෙනවා. තේරුණාද? මේකත් තව ඔයාලගේ තියරි එකක්. අපි දැන් බලමු ගානකට ගියොත් අපිට දීලා තියෙනවා 4x කියන බලය සමානයි 64. අපි මේක විශ්ලේෂණ x කියන එක හොයන්න තියෙනවා. අපි බලමු 4x කියන සමානයි 64 කියන්නේ 4 විදිහ බලුවොත් 4 තුන්වෙනි බලය. 4 වරක් 4 16යි 16 වරක් 4 64යි. දැන් අපි මේ තියරි එක විදියට මේ තියෙන x කියන එක බිඳුව නෝනට ඒක බලමු x කියන එක බිඳුව නෑ x කියන්නේ 4යි. ඒතකොට ඒක හරි. මේකේ පාද දෙක සමාන වුණොත් දර්ශකය සමානයි. x කියන එක සමාන වුණොත් මේකේ m සමාන n වෙනවා. දැන් මේකේ බලමු. මේ දෙකම 4 පොදුයි. එතකොට පිළිගන්න බල x සමානයි 3යි. මේකත් බලමු. මේක ගොඩක් සුළු කරන්න තියෙනවා මේ ගානේ. අපි මේක බලමු. මේ ලොකු ගණන් තිබ්බ බය වෙන්න හොඳ නැහැ. කියන්නේ හිමීට අපිට ලියා ගන්න තියෙන්නේ. 3 අපිට කරන්න දෙයක් නැහැ. 3 ලියනවා. 9 ගත්තොත් එහෙම 9 කියන්නේ මොකද්ද? 9 කියන්නේ 3ෙන් බැලුවොත් 3 වර්ගය. 3 දෙවෙනි බලේ 9 කියන්නේ වැඩි කිරීම 2x ඍණ 1 සමානයි 27 කියන්නේ මොකද්ද? 27 කියන්නේ දැන් මේ ඔක්කොගෙම තියෙන තුන්වෙනි පාදයනේ. ඒතකොට අපි මේකත් තුන්වෙනි පාදයෙන් තමයි ලියා ගන්න ඕනේ. 27 කියන්නේ 3 වරක් 3 9යි 9 වරක් 3 27 කියන්නේ 3 තුන්වෙනි පාදය. තුන්වෙනි පාදයේ ඍණ x. හරිනේ. එතකොට දැන් මේ ගානෙම මේකත් තුන්වෙනි පාදයෙන් තියෙන මේකත් තුන්වෙනි පාදයෙන් මේකත් තුන්වෙනි පාදයෙන්. මෙතනත් නිකන් 3 තිබ්බට අපි දන්නවා මෙතන 3 එක තමයි තියෙන්නේ. එක ලියන්න ඕනේ නැහැ 3 1 කියලා අපි දන්නවානේ. ඒතකොට මේ තුනම සමාන වුණොත් එහෙම අපිට ලියන්න පුළුවන් දැන් මේ පැත්තේ 3 ලියන්න පුළුවන් 3 1 වැඩි කිරීම 3 මේ වරහන සුළු කරොත් එහෙම
4x ඍණ 2 සමානයි 3 ඍණ 3x. ඉතින් ලියන්න පුළුවන් 3 මේ ඒ කියන්නේ මේ දැන් මෙතන 3 පාද දෙකක් තියෙනවානේ 3ම. ඒක එක පාදයක ගන්නවා. ඒතකොට මේ ලියන්න 4x ඍණ 2 මේ කියන්නේ මෙතන වැඩි කිරීමක් එකතු කිරීමක් විදිහට එකතුවක් වෙනවා. කියන්නේ මේකට මේක එකතු කරනවා. කියන්නේ දැන් මේ 3 පාද දෙකකින් ලියලා තියෙන්නේ. අපි මේ දෙකම එක පාද දෙක 3 පාද කියලා ලියනවා. එතකොට 4x ඍණ 2 මෙතන මේක එක පාදේ ලියද්දි මේක එකතු වෙනවා. සමාන 3x. දැන් පාද දෙකම සමානයි. ඊට ලියන්න පුළුවන් 4x ඍණ 2 ධන 1 සමානයි ඍණ 3x. අපිට දැන් මේකේ තියෙන්නේ x හොයන්නනේ. ඒතකොට මේ පැත්ත ගන්නවා. මේ පැත්තට ගන්නවා. එතන 4x ධන 3x මේ ඍණ මේ පැත්ත ධන වෙනවා. සමානයි මෙතන ඍණ 1 සමානයි බිඳුවයි. ඒතකොට මෙතන 7x 1 සමානයි බිඳුවයි. 7x සමානයි 1යි x සමානයි 1යට 7යි. තේරුණානේ තමයි ගාන හදුවේ. ගාන ලොකුවට තිබ්බට බය වෙන්න එපා. අපි හිමීට ලියාගෙන අන්තිමට අපිට තියෙන්නේ මේකේ ගාන විසඳන්න x හොයන්න x අන්තිමට හොයන්න පුළුවන්.